මාර සෙටප් එකක් වාහනේදී. අනේ මොකද මැච් එකට පරක්කු වුණානේ. මැච් එක පරක්කු වුණා. මේ වගේ කල්යනා මිත්‍රයෝ දෙන්නේ. එහෙමනේ. ඕ 45 ඩබල්ස් එක තමයි. මේ මැච් එක ගොඩක් අමාරු වුණා. ඒත් අපි ෆයිට් එකක් දුන්නා. අපි සවුත් වේව දෙන්නේ නැහැ. අපරාධුව නැචරල් දෙන්නේ. වෙන වෙනම ගණන් වැඩි කිය හයිවේ එක නැවතුම් මෙතෙන්ට පෑන්නයි. වෙන කොහෙ යන්නද? අද අපි යන්නේ ගාල්ලේ. මොකටද යන්නේ? මගේ ආදරණීය මිත්‍රයා වසන්ත අයියගේ තියෙනවා අද ටූර්නමන්ට් එකක් තියෙනවා බැඩ්මින්ටන් නේ. කොහෙද තියෙන්නේ මේ ගාල්ලේ දඩල්ල ක්‍රීඩාංගණය. දඩල්ල ක්‍රීඩාංගණයේ තියෙන්නේ. මම හිතන්නේ මේක මේ ලංකාවේ මේ ලොකු ඉවෙන්ට් එකක් නේ. බැඩ්මින්ටන් ගහන ලංකාවේ ඉන්න සුපිරිම වැඩ් වෙනවා. ඉතින් අපි මේ අද වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා මේ මෙතෙන් සිට සියලුම දේවල් අපි පෙන්නනවා ඔයගොල්ලන්ට මේ දැකපු නැති අයට මම දැකලා නැහැ. මම මේ මාත් මේක තමයි යන්නේ බලන්න මේ මම ඊට කලින් දැකලත් නැහැ මේ ටූර්නමන්ට් එක බලන්න ගිහිල්ලා නැහැ. හොඳයි අපි බලමු. අපි යමු බලමු. वाहने का आप सेटअप पे हुआ हमारा सेटअप पे वाहने की ini jus kami kopian ini kapal dan lagi ikan sarma ikai ban ikai ini dia
ඇතුලේ ඒකද? හෙට ටූර්නමන්ට් එක තියෙන හින්දා බැඩ්මින්ටන් ටූර්නමන්ට් එක අපි අද ඉන්නේ නවතින්නේ මෙතන. මෙතන අපිට සෙට් වෙන්නත් පුළුවන් රැයට. මෙතන තමයි අපි අද ඉන්නේ. අර පැත්තේ බීච් එකක් පේනවා. මේ ඉන්නේ අද අපි ඉන්න තැන. සුපිරි බීච් එක. අද ඉතින් මෙතන සෙට් වෙන්න පුළුවන් රැයට අපිට. මෙතන තමයි අද ඉන්නේ. බැඩ්මින්ටන් කිට් ටික මැච් එක පටන් ගන්න අපි යතුරට යන ගමන් මේ මහන්තයි මොකද අත්තේ අවුලක් නැහැ නේ සෞඛ්‍ය හොඳයි. දේශගුණේ තමයි පොඩ්ඩක් දේශගුණ පට අට රස්නේ හොඳයි අපි මැච් එක බලමු බැඩ්මින්ටන් මං අද දෙන්න තමයි සූදානම්. ඔව් පරිම කීයක් දෙනවා අනිවාර්යයෙන් නේ දින්න පරිම තනකද ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙක් තමයි ඉන්නේ. ඔව් බැට් දෙන්නේ ඒ දෙන්නට ගන්න තමයි. හරි බලමු අපි මැච් එක මැච් එකට පරක් වුණානේ. ඇච්ච බරක් වුණා. මේ මගේ කල්යාණ මිත්‍රයෝ දෙන්නේ. එහෙමනේ. ඕ 45 ඩබල්ස් මේක තමයි. කරයි. Santai kamu.
santai ya niamai ya. ඊයේ මැච් එක ගොඩක් අමාරු වුණා. ඒත් අපි ෆයිට් එකක් දුන්නා. අපිට ඒක පොඩ්ඩක් අපි හිතමු නැත්නම් අපි පරාද වුණෙත් අපි නැෂනල් ටූර්නමන්ට් එකේ ගහපු කට්ටිය තමයි. අපේ මගේ අනිත් ක්‍රීඩකයාට අපහසුතාවයකින් හිටියේ. කමන්නේ අපි ඊළඟ මැච් එකේ ඊළඟ ටූර්නමන්ට් එකේ නුවරඑළියේදී ඒක අපි ඊට වඩා හොඳට සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා නැහැ. මේ ඇවිල්ලා ඉන්නේ අපි මගේ යාළුවෙක් ඉන්නවා නීල්ගේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා අබලාන තියෙන මේක ඔයගොල්ලෝ එන්න මේක අමුතුම තැනක්. අපිම ලස්සනයි. D88 කියන්නේ මේකට තමයි. ලොකු වියදමක් නැහැ අතරම. එතනට එන්න ඕන වෙලාවක නාන්න පුළුවන්. අපිට නාන්න යන්න හදන්නේ අපි නාමුනේ නේද? ඕන වෙලාවක බැඩ්මින්ටන් ගහන වසන්තගේ කියලා කිව්වම ලංකාවේ ඔක්කොම ඕන කෙනෙක්ට මෙතන ඩිස්කවුන්ට් දාලා අනිවාර්යයෙන්. මේ අර ඉන්නේ යාළු. ඈ? එන්නේ මේ සහෝදරයා අද මගේ මොකද මෙතන අපි හබලානේ හබලාන මේ හෝටලේ අනික සාම්ප්‍රදායික හෝටලයක් නේ අනික ලස්සනයි ස්වභාව ධර්මයක් එක තියෙන හෝටලයක් පුළුවන් තරම් ජීවිතي කියන ආකල්පය වෙනස් කරලා ස්වභාවික දේත් එක්ක හැප්පෙන්න පුළුවන් හෝටලයක්. ඔයගොල්ලෝ ඕන වෙලාවක ඉන්න මේ හෝටලේට ඇවිල්ලා හබලානේ. අර පැත්තේ අර බීච් එක පැත්තේ ඉන්න පුළුවන් නේ. ඒ පැත්තේ තියෙන පුළුවන් ඒ පැත්තේ දාලා තියෙනවා. අර සුන්දර වෙරළ නිල් පැටේ වගේ තියෙනවා නාන්න තියෙනවා. සුපිරි පන්නයක් ගන්න පුළුවන්. පන්නයක් ගන්න පුළුවන්. කියන්නේ ඕන වෙලාවක නී සහෝදරයාට අර බැඩ්මින්ටන් ගන්න අපි නම්බරේ දාන්නම් පල්ලෑනේ. නම්බරේ දාමු. බැඩ්මින්ටන් ගන්න වසන්තයි කොහොමද දන්නව? ඔව්. අන්නේ.
ලංකාවට නගින එකක් නෑ පුතේ. ඔය අනිත් අපි 40 ෆන් එකක් ගන්න ආවේ. සුද්දක් තියෙන සුද්දියක් තියෙන. සල්ලිත් තියෙන රුපියල් 50. ඒක තමයි. හරි. සුද්දක් තියෙන සුද්දියක් තියෙනවා. බලන්න සුන්දරත්වය. බාල්දියෙන් නාන්න ඕනේ නැහැ. අද කෙලිය මොහොතට ගිහලා නාන්න ඕනේ. අනිවාර්යයෙන්. යම්පො නැති කිය. අර සමග එනවුස් කරනවා. චීස් ඔම්ලට් එක. ශ්‍රී ලංකාව මෙතනට එන්න ඕන. මෙයාගේ තමයි අතන පොට් එක නේ. ඔව්. මොකක්ද තන මොකක්ද? කබලාන. කබලාන. කොහොමද ඔම්ලට් එක? සරලයි රසයි. ඒ වන්තන්දේ ගොඩක් දේවල් කොහොමද ඉතින් මාර ප්‍රේසයක් අයියේ මෙතන අපි නාන්න අපි ඊළඟ පාර මෙතන නාමුද කොක්කලනේ උපරියා උපරි ප්‍රේස ඊළඟට යන්නේ ගාල්ල පැත්තට යන්න අපි හයිවේ එකට තියෙනවා මීකිරි ගාල්ල මේ රුහුණ මීකිරි ගාල්ලෙන් ගන්න හදන්නේ රුහුණේ මිරිකිරි ගාල්ලෙන් ගන්න ගාල්ලෙන් ගල්ලා ඒක ඇවිල්ලා ඔයගොල්ලන්ට තැන පෙන්නන්නම් ස්ථානය මෙතන තමයි හොඳම මීකිරි ගොඩක් අය දන්නේ නැහැ අයියා අද පෙන්නමවද අද පෙන්න ව්ලොග් එකෙන් අපි පෙන්නන්න පැතුම් බ්ලොග්ස් අපි YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා අද නම් බලන්නේ ඔයගොල්ලෝ subscribe කරන්න අපි ඉස්සරහට අපේ වීඩියෝස් හැමදේම අපි අප්ඩේට් ඔයගොල්ලෝ දෙනවා අනිවාර්යෙන් හොඳ දේවල් දෙන්නේ නැද්ද අයියා කොටුවරිසම් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට
ටූරිසම් පැත්ත ඕන එක. ඉකෝ ටූරිසම්. අනිවාර්යයෙන්. ගොඩක් අය කියනවා මේ ඉකෝ ටූරිසම් කියන්නේ මේ මේ ලොකු විශාල දෙයක් කියලා. නමුත් ඉකෝ ටූරිසම් කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ ඉකෝ ටූරිසම් කියලා මිනිසුන්ව බය කරලා තියෙනවා. බය කරලා තියෙනවා. එතකොට ඒක එකතරා පිරිසක් විතරයි මේ ටූරිසම් කරන්නේ. නමුත් ඉකෝ ටූරිසම් කියන්නේ මොකක්ද කියලා හරියටම මේ ඒ කියන්නේ මුහුද ආශ්‍රිත ඉන්න මේ ටූරිසම් කරන්න පුළුවන් අයට හරි වැදගත් වෙනවා මේක. අනිවාර්යයෙන්. හරිද? මෙන්න මේ පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික කරා නම් ඒක ලෝකෙ කොහෙවත් නැහැ ඉකෝ ටූරිසම්. දැන් අයි ඉස්සරහට මං ඉන්න අලුතෙන් එන්න අයටත් අපි කියන්න ඕන පෙන්වන්න ඕන මේ ටූරිසම් පැත්ත පොඩ්ඩක් ෆලෝ කරන්න නේ. ඔව් දැන් ලංකාවේ ඉස්සරහට තියෙන ව්‍යාපාරයක් තමයි ඕක. විශාල ව්‍යාපාරයක්. මොකද දැන් තේ රබර් පොල් පැනික් කියන එක දැන් අපිට නැහැනේ. නෑ. ඒවද ෂෙයා වෙලා යනවා. වෙන එක වෙන. නමුත් මේක එහෙම නෙමෙයි. ලංකාවේ තියෙන දේශීය නිෂ්පාදන ඉකෝ ටූරිසම් තියෙන්නේ ලංකාවේ විතරයි. ලංකාවේ විතරයි. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. ඒ තියෙන්නේ මොකද්ද කියන එක, ඒකට කරන්න ඕන මොකද්ද කියන එක හරි සුළුයි. හරි. ඉතින් මේ අපේ මිනිස්සුන් මුලාවේ දාලා තියෙනවා මේ ඔය ටූරිසම් කරන්න මුලින්ම ඇවිල්ලා බීච් එකේ කබාන එකක් හදාගෙන මිනිස්සුත් එක්ක ෆොරිනර්ස්ත් එක්ක ගැවසෙන්න කැමති කට්ටිය ඒගොල්ලෝ බය කරලා තියෙනවා කවුරු හරි. ඉතින් ඒක නිසා මේ මිනිස්සු අපි දැන් අද දැක්කා ඒ වගේ ඉකෝ ටූරිසම් එක හරියටම කරන කට්ටිය. ඔව් අනිවාර්යයෙන්. අපි එතන හිටියා. ඒතර අපිට දැනුණා ඒක හොඳටම. හරිද? මොකක්ද ඒකෙන් ලැබෙන දේ කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ ඒකට. අපේ වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. අපේ දැනුවත් කිරීලා කරන්නේ මේ ඉකෝ ටූරිසම් කියන වචනේ දාලා මිනිස්සුන්ව බය කරලා ඒකට අදාළ වෙන්නේ මේ ලොකු හෝටල් ටික විතරයි කියලා පෙන්නලා තියෙන්නේ. ඔව්. අනිවාර්යයෙන්. නමුත් මේ ලොකු හෝටල් වල එකකවත් ඉකෝ ටූරිසම් නැහැ. නෑ. අනිවාර්යයෙන්. මේ ඉකෝ ටූරිසම් වෙන්න නම් මේ ස්වභාව ධර්මයත් එක්කම 100%ම ගැටෙන්න ඕන. ගැටෙන්න. ඔව්. ඉතින් ඒ ස්වභාව ධර්මයත් එක්කම 100%ම 100%ක්ම ගැටෙන ටූරිසම් එකක් අපි අද දැක්කා. ඒක ඉස්මතු වෙලා පෙන්වුවේ නැති වුණාට අන්න එතන ඒක තමයි ඒක ඉකෝ ටූරිසම්. ඒක මේ ඔයගොල්ලන්ට අපිට ලොකු කම්පැනි වලට ලොකු හෝටල් දින අයට ලොකු අය කරන්න බෑ ඒක. අතරම මේ නැචරල් දේවල් වලින් තමයි මේ කියන පොල්ලතු භාවිතා කරගෙන නේද? පොල්ලතු ඉඳ ගන්න හාන්සි වෙන පුටුව පවා ලී වලින් ලංකාවේ හැම දෙකම ඒක එකට දාලා තියෙන රෙද්ද එතකොට අන්න බොන්න දෙන දේවල් එතකොට අපි එතකොට සුද්දොන්ට පුරුදු කරන්න හොඳ ලංකාවේ තියෙන හොඳ ලංකාවට ආවේනික කෑම ඒ ඔක්කොම සුද්දොන්ට පුරුදු කරන ගන්න ගා වසවිස ටික අපි කන වසවිස කනවා නෙමෙයි අපි මේක කාටවත් ඇඟිල්ල දික් කරලා කරන්න බෑ අපේ දැනුම පාවිච්චි කරලා අපි මේ දේවල් ලබා ගන්න. ඒකයි තියෙන්නේ. සමහර කෙනාට කියන්න පුළුවන් අර මේවට ආණ්ඩුව වගේ කියන්න ඕන අරගොල්ලෝ නෑ 190%ක්ම අපි තමයි වගේ කියන්න ඕන. ඒ තියන්නේ මාගල් මගින් මාගල් දුරන ලෙල්ල. ගාල්ල මේක අපේ ගාල්ල යාවත් මෙතෙන්ට මං හිතන්නේ හැමෝම වෙයිලා බලලා තමයි යන්නේ මෙතන මාරු පොට් එක. එතන අද පොඩ්ඩක් රැල්ල සැරයි නැත්නම් එතන සැරයි. එතන තමයි ගොඩක් ටූරිස්ට් සර්ෆින් කරන් ඉන්නේ. ඔව්. මෙතන නෝනේ මෙතන ගොඩක් කරන්නේ. මේ ටික ඉතින් මං හිතන්නේ මේ ටික දැක්කම ගාල්ලේ මේ පරිසරය දැක්ක ගම මාර විල් නැකනවා ඒ ගාල්ලේ. ගාලු කොටුව ඒ තමයි අපේ දේ. අපේ දේ කියන්නේ මේ තමයි. ඒක අපේ දේ. අපේ දේ අපිවත් විඳින්න නැතුව අපි විඳින්න ඕන ඉස්සලාම අපේ දේ. ගාල්ල කියන්නේ වෙනම කල්චර් එකක් ඈ. ඔව් අපේ දේ අපි විඳින්න ඕන. මම කියන්නේ අපේ දේ අපි විඳින්න නැතුව අපි පිට රටවල් වලින් එන සුදු මහත්තුරු නෝනලා හොඳට විඳලා යනවා. සුද්ධ පිට රටින් එන මිනිස්සු තමයි සුද්ධ තමයි මේකේ හොඳ මහත්තුල්ලෙක් ගන්නෙ. ගාල්ලේ. අපි ගන්න නෑ. අපි අයියෝ ගන්න වෙලාවකුත් නෑ. ජන කාර්ය බහුලයි අපිට. අපිට ටයිම් එකක් නැත්නම් අපිට කොටුව පැත්තට රවුමක් දාන්න එන්න තිබ්බ ගාල්ලේ නේද? දැන් අපි කිරි කඩේට ඉතාසන්නව තමයි දැන් මේ වාසය කරන්නේ. දැන් මේ කිරි කඩේට ලං වෙන්න හදනවා අපි මේ මොකද? මේ ආවම ඒ තියෙන කාලා ටවුන් වල චුට්ටක් මෙහෙන් හැරෙන්න තියෙනවා. එතනම පේන්නු කරනවා කිරි කඩ තියෙන්නේ කොයිද තියෙන්නේ කැවිලි වර්ග තියෙනවා.
කොහමද ඒක? කොහොමද? ඒක අතෝති. අපි ගොඩක් දුරින් ඉඳන් ආවේ බලන්න. කොහමද කිරි තත්ත්වය මේ දවස්වල? අපිට සාමාන්‍යයෙන් මේක නම් යන්නේ 650යි. 650 නේ. හොඳයි බඩ. අපේ ගෙනද? කිරි ගන්න ඕන නම් එන්න ඕන ගාල්ලට. හොඳම කිරි මේකට තමයි එන්නේ. 15 20. ඉස්සෙ වෙනකන් කන්න පුළුවන්. ඉස්සෙ වෙනකන්. මේකෙන් මේකෙන් හතරක් ඔව් එකක් වෙනම හතරක් වෙනමද? මේව මොනවද? නෑ ඒක හිස්සක්. ඔව් ලස්සන තෙල් දින එන්න ගන්න ඕර්ඩර් කරලා දෙනවා. දැන් පණි කියන්නේ නේද? පණි පණි. ඔය පණි ගහන්න. නෑ නෑ නෑ. මෙහෙරයි තිස්ස මහරාමෙන් දෙන්නේ බඩු. මේක 35 මාරා 35 මාරානේ මේකේ. පැණියෙන් දෙන්නේ එළුවේ. කාලා බලන්න මාත්‍ය. කොහොමද? දැන් කාලා බලන්න. දැන් අපි නිකන් පැණි ටිකක් කන්න යන්නේ. ඔව් පැනටයක් ගන්න. පැණි කෑ මොකද්ද කියලා නමකුත් තියෙනව නේද? මේ සම්පූර්ණ දේශීය දේවල්. ඒවා පරිහරණය කරන්න ඕන. හොඳට නැරකද කියලා බලන්න ඕන. අනිවාර්යයෙන්. හරිද? මේ වගේ වෙලෙන්ද ළඟට අපි එන්න ඕන. මොකක් හරි දෙයක් විකුණනකොට පොඩ්ඩක් කාලා බලන්න ඒ දේවල්. වෙලදාම කියන්නේ ඒකයි. අපි සිංහල අපි ශ්‍රී ලාංකිකයෝනේ. ශ්‍රී ලාංකිකයන්ගේ තමයි ඕක තියෙන්නේ. තමන්ගේ රටේට ආදරය වගේ තම මිනිස්සුන්ටත් ආදරය. දැන් අපි පැණි ටිකක් කාලා බලමු. අසයි. හොඳයිනේ. හොඳයි. ක්වොලිටි නේ. ක්වොලිටි නැත්තම් දෙන්නේ නැහැ. නැත්තම් දෙන්නේ නැහැ. නැත්තම් දෙන්න. නැත්තම් දෙන්නේ නැහැ. මේකෙන් දෙකකුත් දෙන්න. මොකද කාලේලා තියෙනවා. අපි සවුත් ඒව දෙන්නේ නැහැ. අදාහම නැචරල් දෙන්නේ. අයිය මේ මෙතන කොහොමද කියන්නේ? නෑ මෙතන පළතුරු මාකට් එකේ ගිහුවනම් හරි. පළතුරු මාකට් සී සයිඩ් පළතුරු මාකට් එකට ආවනම් ඕගොල්ලෝ ගාල් වෙනවනම් මෙන්න මෙතෙන්ට ආවනම් කිරි ගන්න පුළුවන්. බස් එක ඇවිල්ලා නම් ගියා පාඩු නෑ. ඔර අයිය යවනවද ඕඩර් කරොත් මං හිතන්නේ මේ ඕනෑකට ආවේ වැඩි කරම හොඳයි ඇවිල්ලා ගෙනියනවා. ඇවිල්ලා ගෙනියනවා නම් පාටි එකට ඕන එකට. ඔව් බලලම ගෙනියන්න පුළුවන්. ඔව් කෝල් කරොත් නම්බර කියන්නකෝ අයියෝ. 0.72යි 91යි 75යි 990. ඔව් මේ ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතනින් පාටි එකට ඕන දෙයකට ඇවිල්ලා යනවා. කලින් කෝල් එකක් දීලා එන්න ඕනේ. කෝල් එකක් දීලා. හරි. ඊට ඔක්කොම මේ ඔක්කොම එකටනේ මේ මත මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා මෙතන එකයි. අන්න ඒ පරි ගන්නවා සාමාන්‍ය වෙන ඉන්නේ අන්න ඒක තමයි අපි. ඒක හැමදාම එන්නේ එහෙම දුන්නොත් නේ නැත්තම් එන්නේ නැහැ නේ. මම ඔක්කොටම එකට හදන්නේ. ඔව් right. වෙනම ගණන් වැඩි කිය හයිවේ එක නැවතුම් මෙතෙන්ට පෑන්නයි වෙන කොහෙ යන්නද? මොකද මේකට කියන්න බෑ නම මොකද්ද? ගිනිකන දෙයියෝ. ගිනිකන දේවාලේ. දේවල් තමයි. ජනතාවෙනුවෙන් සේවයක් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්. කල්ල මරේ දාගන්න එක විතරයි මේක. පොඩි මිනිස්සුත් එනවා නේ. මේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ රජයෙන් බලන්න ඕන මේ පොඩ්ඩක්. අයිය මේ කියන කඩවලට බැලලා වැඩක් නැහැ. හයිවේ එකේ සේවා එකේ තියෙන කඩවලට බැලලා බනින්න ඕනේ පොඩ්ඩක් රජය පාලනය කරන මිනිස්සු. ඔව්. පාටවත් දැනලා වැඩක් නැහැ. කාර පාලනය කරනුන් දැනගන්න ඕනේ ඒක. ඔව්. තමන් ඉස්සලාම මේකනේ. තමන්ගේ මඩිය පුරවන්න ඕන මිනිස්සුන්ට. රට ගැන ආදරයක් නැහැනේ. සේවා රට ගැන ආදරයක් මිනිස්සු ගැන ආදරයක් තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. හයි සේවා ප්‍රදේශයකට මේ සේවාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි ජූ කරන්නත් රුපියල් 40ක් ගන්නවා. 40ක් ගන්න. හරිද? එතකොට පවුලේ 4 දෙනෙක් ගියොත් 40ව 4ක්. අම්මයි තාත්තයි දුවයි පුතයි ගියොත්. එතකොට රුපියල් 40ක් දීලා එතන ජූ කරන්න ගිය තැන බැලුවොත් කියන්නේ එතන එහෙම ලොකු පිළිසුදුකමකුත් නැහැ. අර අත පිහිදන පොට් මැෂින් එක එයා මැෂින් එක වැඩ කරන්නේත් නැහැ. එතකොට මේ පේපර් සර්වියටුත් නැහැ. පේපර් සර්වියට් ඒ මොකොත් නැතුව රුපියල් 40 ගන්න ටිකට් එක නම් ලස්සනට තියෙනවා print කරලා. අන්න වැඩ. print කරලා ලස්සනට තියෙනවා. හරි ලස්සන මේ ටිකට් එක. ටිකට් එක නියම ලස්සනට තියෙනවා. ඔව්. 40 ටිකට් එක. නෝකයි ප්‍රශ්නේ නැහැ. කෑමත් එහෙමද කෑම කඩවල තියෙන මං හිතන්නේ මෙහෙම මොඩරේ පොඩ්ඩක් අඩු වෙන්න මේක
මම කඩ එහෙම තිබ්බට ගමන් නැහැ. මම කියන එක කඩයක් දෙයක් හරි සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් පොඩ්ඩක් තියෙනවානේ. සාමාන්‍ය මිනිස්සුන්ට එකක් වෙනවා. නේද? සාමාන්‍ය ඒක වැරදි දැන්. ඕන මිනිහෙක් ආසයිනේ ඇයි අපි අපේ තමයි ඔය තියෙන්නේ පන්ති ભેදය. ඔව් අනිත් දැන් ලෝකේ අනිත් රටවල වල පන්ති ભેදයක් නැහැ. පන්ති ભેදයක් නැහැ. ඔක්කොම කන්නේ බොන්නේ එකම මේ රෙස්ටොරන්ට් එකේ. රෙස්ටොරන්ට් එක. මේ මිනිහා කළු, මේ මිනිහා සුදු, මේ මිනිහා දෙමළ, මේ මිනිහා ඉස්කෝලේ මේව කියලා නෑ ඔක්කොම. හැබැයි ගාන එකයි. ගණන් අඩුයි. ගණන් අඩුයි. ගාන අඩුයි. යෝග තමයි තියෙන පස්සේ. මේක එහෙම නෙමෙයි. AC කරලා දානවා පන්තියක්. ඒකේ පුටු ඉඳගත්තම එක ගානක් දෙනවා. හරිද? පොඩි මේ ටාටා බස් එකකින් එන අයට තව තැනක්. එතන ගාන අඩු තව තැනක්. මොකද්ද මේ? මොකද්ද මේ කරන්නේ මේ? මේ කරන්නේ රජ කාලේ වැඩේමනේ ඔය කරන්න හදන්නේ. රජ කාලෙත් එහෙමනේ. රජුරු වෙනකොට නියරට බහිනා වගේ වැඩක් නේ කරන්නේ. දැන් අපි කොළඹින් හයිවේ එකේ කතරගමට ගියොත් කඩවල් බැලුවොත් එක ගණන් ප්‍රයිස් එක. පොඩි හැබැයි තියෙනවා රුපියල් 10ක් 15ක් 20ක්. එහෙම නෙමෙයිනේ. මේක රුපියල් 600-700ක් එහෙට මෙහෙට වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ඇතුළතදී අනිවාර්යෙන් පේනවා කාගේ හරි අතකට ලොකු මුදලක් යනවා කියලා. මේවා පාලනය කරන අය තමයි විශේෂයෙන් අපි දන්නවනේ පට්ට උරුනේ. අපේ භාෂාවෙන් කියනවා. මගේ දැන් කඩවලට ලොකු ගාණක් ඇති මේ වගේ වාහන පාලනය කරන්නේ මොකක් හරි හයිවේ එකේ මොකක් හරි සිස්ටම් එකක් තියෙන. ඒ කට්ටියනේ. ඒගොල්ලෝ දන්නවනේ මේකෙන් මේ ගණන් මිනුම් ඔක්කොම මිනිස්සුන්ගෙන් ගන්න අරවා මේවා. ඉතින් දැන් ඔය කියන සේවා ස්ථානය නඩත්තු කරලා තියෙනවද කියලා බලන්න.